ඒකට පොඩි හාමුදුරුවන්ගේ අදහස තියෙනවා. දරුවා හදන්න පුළුවන් නම් ලෝකල මදිනේ ඒක තමයි ජයග්‍රහණය. අවදාවත් හුරු වෙලා නැතුව ඇති පොඩි කෙනෙක් බලාගන්නේ උනට ලොකු හාමුදුරුවෝ හරි ආදරෙන් මාව බලාගත්තා. ලොකු හාමුදුරුවෝ එතන පැනලා වතුරට පැනලා මාව බේරගත්තා. කවි පන්තියේ තියෙන ওই කතාව. ඕ කොච්චර තැනකට ගියත් මගේ මුල් තැන මගේ ලොකු හාමුදුරුවෝ, මගේ උඩින්ම ඉන්නේ මගේ ලොකු හාමුදුරුවෝ. අනාගතයේ උන්වහන්සේ අපි හැරලා දාලා යන දවස වෙනකන් මම හරි ආදරෙන් බලා ගන්නවා. උන්වහන්සේ මගේ ළඟ තියාගෙන. පොඩි හාමුදුරුවෝ ගොඩක් මට හම්බ වෙන්නේ එක එක වයස් මට්ටම් වල. එතකොට පුංචි ළමයි හරි අව්‍යාජයි. hina වුණොත් hina වුණා. ඇඬුවොත් ඇඬුවා. මොන හරි ඉල්ලුවොත් ඉල්ලුවා. ආදරෙන් බැලුවොත් ආදරෙන් බැලුවා, තරහ ගිහිල්ලා බැලුවොත් තරහ ගිහිල්ලා බැලුවා. පොඩි හාමුදුරුවෝ පැවිදි වෙලා හරියටම දින 7කින් පොඩි හාමුදුරන්ගේ ගමේ වාර්ෂිකව මට කටින පින්කම් වලදී ආරාධනාවක් ලැබෙනවා කාව්‍යමය දේශනාවකට. හරියට මේ දේශනාව තිබුණේ දින 7කට පස්සේ මේ අවුරුදු 7ක පොඩි හාමුදුරුවෝ තාම සිදුරුවත් කරවන්න බැරි චූටි හාමුදුරුවෝ ධම්මානන්ද පොඩි හාමුදුරුවෝ ගැන මේ කියන්නේ. ඒතකොට පොඩි හාමුදුරුවෝ මේට මම කිව්වා මේ දැන් මමත් ගමට ගිහිල්ලා බණ කියනකොට බලන්න අම්මයි තාත්තයි ආච්චි සීයයි ඉස්කෝලේ ගිහපු යාළුවෝ මේ ඔක්කොම ඉන්නවා. ඉතින් මම බණ කියනට වඩා මේ මගෙත් එක්ක මොන හරි කවි දෙක තුනක් කිව්වනම් හොඳයි නේද කියලා. ඊට පස්සේ ඒකට එයාට බයකට වඩා මොකක්ද තිබුණේ? අම්මා සතුටු වෙයි, තාත්තා සතුටු වෙයි. ලොකු හාමුදුරුවන්ගෙන් අහගෙන කොහොම හරි කවි දෙක තුනක් කියනවා කියලා හා මං කැමති කිව්වා. එහෙම කැමති කිව්වා මං හිතුවේ කොහොම හරි කවි දෙක තුනක් කියලා අර අම්මා තාත්තා පොඩ්ඩක් දවස් 7කින් නෙමෙයි මහාන වෙලා සතුටු වෙනවා. හැබැයි මුළු කාව්‍ය දේශනාවෙම මං කවි 3-4ක් කියලා එක කවියක් කියන්න කිව්වා. අපි හම්දුනේ ඒ පැවිදි වයස වෙනකොට අවුරුදු 10යි. ආන් එතනින් පොඩි හාමුදුරුවෝ ලස්සනට කැමැත්තෙන් උවමනාවෙන් බලනකොට දැන් ගහලා බැනලා නෙවෙයි. එයාට උවමනාව හදලා. ඒ උවමනාව ඇතුළේ එයා කැපවීම කළා ඒ දවස් ටිකේ ඒ කවි ටික ලස්සනට කියලා. ගමට ගිහිල්ලා මුළු ගමේම අම්මා තාත්තගේ ඇස්වලින් දවස් 7කින් මගේ බුදු පුතා කියලා සතුටු කඳුලක් වැටුණා. ආච්චි සීයා ආශිර්වාද කළා. ගමේ ගුරුවරු, පාසලේ ගුරුවරු, පන්සලේ හාමුදුරුවෝ ආශිර්වාද කළා. ඔක්කොටම වඩා දින 7කින් ගමට වැඩලා ලොකු හාමුදුරුවොත් එක්ක කවි දෙක තුනක් නෙවෙයි කවි කීපයක්ම කියලා. ආන් එදා තමයි අපිට හිතුනේ පොඩි හාමුදුරුවෝයි මමයි එකතු වෙලා කාව්‍යමය දේශනා කළොත් ලංකාවේ ගොඩාක් වැඩිහිටියන්ටත් පුංචි දරුවන්ටත් ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් කියලා. මම හැම වෙලාවෙම දෙමව්පියන්ට කියන්නේ වැඩිහිටියන්ට කියන්නේ ලස්සන ප්‍රතිඵලයේ පෙන්වන්න. ඒ ප්‍රතිඵලය ලැබුණාට පස්සේ වෙන දේවල් ටික හිතින් හිතන්න දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ලස්සනට ඒ මාර්ගය යනවා. 2017 දැන්ට අවුරුදු 8ක් විතර වෙනවා. එතකොට උන්වහන්සේ තනියම ඒ පන්සලේ වැඩ ඉදි තමයි මම 2017 අගෝස්තු මාසේ ලොකු හාමුදුරු ගාවට ආවේ. අපේ හාමුදුරු කොහොමද පැවිදි වෙන්න ඕනේ කියලා හිතට අදහස් ආවේ අවුරුදු 10ේදී. නෑ මට 2 වසරේ ඉඳන් ආසාව තිබුණා. එතකොට තාත්තා කැමති නැහැ කොහොම හරි අවුරුදු 10 කියන්නේ 5 වසර ශිෂ්‍යත්වය කරලා තමයි තාත්තගෙන් ඇහුවේ. තාත්තා එතකොට රට මම පන්සලට ඉති තාත්තා හිටියෙත් නැහැ. එතකොට අම්මා හරි කැමතියි මම මහාන වෙනවට. හරි කැමතියි මං සිවුරක් පොරවලා හරියට ගමනක් යනවා දකින්න. එතකොට අම්මා මාව ලොකු හාමුදුරුවෝ විශ්වාස කරලා මාව ලොකු හාමුදුරුවෝ ගාවට ගෙනාවේ. එතකොට එදා ඉඳන් ගිය දවසේ ඉඳන් කවදාවත් මං අඬලා නැහැ. ගෙදර යන්න ඕන කියලා. ඒ තරම් ලොකු හාමුදුරුවෝ මට ගොඩාක් ආදරෙන් කවදාවත් හුරු වෙලා නැතුව ඇති පොඩි කෙනෙක් බලාගන්නේ උනට ලොකු හාමුදුරුවෝ හරි ආදරෙන් මාව බලාගත්තා. එතකොට කිසිම දවසක ඇඬුවේ නැහැ. අර තාත්තගේ ආදරේ අම්මගේ ආදරේ දෙකම මට හරි ආදරෙන් ලබා දුන්නා. ගොඩාක් මං පින් දෙන්නේ. මං ගොඩාක් ලොකු හාමුදුරන්ට ආදරය කරන්නේ. අද මම ජීවත් වෙලා ඉන්නෙත් ලොකු හාමුදුරුවෝ හින්දා කිව්වොත් හරි. මොකද මම ගොඩාක් තැන්වල එක තැනක හරි ලස්සන කතාවක් ලොකු හාමුදුරුවෝ මාව ජීවිතේ බේරගත්ත එක තැනක. එතකොට මම වතුරේ දවසක් ගිලින්න ගියා. එතකොට ලොකු හාමුදුරුවෝ එතන පැනලා වතුරට පැනලා මාව බේරගත්තා. කවි පන්තියේ තියෙන ওই කතාව.
ඕ මං ඒකත් අර තාත්ත කෙනෙක් වගේ මගේ ජීවිතේ උන්වහන්සේගේ ජීවිතය ගැන හිතන්න නැතුව එදා මහා දිය පාරක් සැඩ දිය පාරක් එතන පැනල මා බේරගත්තේ ගොඩ දැම්මේ එක පාරකුත් ගහලා ලොකු හාමුදුරුවෝ පැල්ල මා බේරගත් ඉතින් මං ඇතුළුව ඒ දෙන ආදරයට අපි ගොඩාක් ණය ගැති තරම් අපිට ගොඩාක් ආදරේ හැම එකක් මොහොල බලන ලොකු හාමුදුරන්ටකු පීඩනයකුත් ඇති ඒවට අපිට කවදාවත් ඒක උන්වහන්සේ කියන්නෙත් නෑ පෙන්වන්නෙත් උන්වහන්සේ හැම තැනම ඉන්නේ හරීම සතුටින් අපිත් එක්ක hina වෙලා වළඳන්න දානේ වළඳන්නෙත් අපිත් එක්ක කිසිම දෙයක් තනියම වෙනම කරන්නේ නෑ උන්වහන්සේ අපිත් එක්කමයි ජීවිතය උන්වහන්සේ ගත කරන්නේ මොකද උන්වහන්සේගේ පත්වීම පවා ගුරු පත්වීම පවා අහක දාලා අපි බලා ගන්න. එතකොට උන්වහන්සේ අනාගතයේ අපි ලොකු වෙලා උන්වහන්සේට මේ කළ ගුණය සලකන්නේ නැත්නම් අපේ කිසි ගුණයක් නැති වෙනවා. උන්වහන්සේ කිසිම දෙයකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි බලාගනි කියලා. ඒ වුණාට උන්වහන්සේට අපිට දෙන ආදරය අපි ආපස්සට දෙන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම හැමදාම ලොකු හාමුදුරන්ට ආදරේ. කොච්චර ලොකු වුණත් කොච්චර තැනකට ගියත් මගේ මුල් තැන මගේ ලොකු හාමුදුරුවෝ මගේ උඩින්ම ඉන්නේ මගේ ලොකු හාමුදුරුවෝ. අනාගතයේ උන්වහන්සේ අපි හැරලා දාලා යන දවස වෙනකන් මම හරි ආදරෙන් බලා ගන්නවා උන්වහන්සේ මගේ ළඟ තියාගෙන. පොඩි හාමුදුරන්ගෙන් ඒ වචන ටික ඇහෙද්දි අපේ කන්ද කැටියේ ධම්මරතන හාමුදුරන්ගේ ඇස් පොඩ්ඩක් වෙනස් වෙලා නමුත් මම හිතනවා හඬ වෙනස් නොවි ඇති. පොඩි හාමුදුරුවෝ හොඳ තැනකින් අවසන් කළා. අර ඇයි හාමුදුරුවෝ කෙනෙක් සංවේදී වෙන්නේ කියලා සමහර කෙනෙක් අහන්න ඕනේ. එහෙමයි. මව්පිය සෙනෙහස මගේ හිතේ තියෙනවා. ඒ නිසා මම ගොඩක් සංවේදී. ඒකට පොඩි හාමුදුරුවෝගේ අදහස තියෙනවා. දරුවෝ හදන්න පුළුවන් නම් ලෝකලමදීනේ ඒක තමයි ජයග්‍රහණය. පොඩි හාමුදුරුවෝගේ අදහස තියෙන දරුවෝ හදාගන්න පුළුවන්. ලෝකලමදීනේ ඒකට මහන්සි වෙන්න. ගසායන විට සැඩදියේ අපේ ජීවිතේ කියනාපු ඔරුව නැතිව සරණක් ලත වෙනසඳ අනේ ඒ ගොඩායන්න බැරුව වාරුදුන් හැටි හබලවීලා සිහිනගේ සවි වලය පිරුව අපේ පනනල අපේ ලොකු හිමි කියන්නම් මුළු ලොවට ගරුව එදා පොඩිදා නොදැන අතොරක් මන්මුලාවී ඉන්දි කතර අඳුරේ අතපත ගන්නට විය නිමක් නැති දුකුරේ දුම් අතර මහෝෂද පණ්ඩිතුමන් වාගේ දිනෙත් පහදා දෙන්න සතර අපේ ලෝකෙට නැගුණි පායා ගුරුතරුව නාසමිදු නිතර ආදරය කරුණාව දෙන්නම් බුදුන්සේ මෙත් ගුණ පාපා නැනස පැනසද පාදවන්නම් අකුසල් බැමි කපා
වාරුදින්නම් සවියතිතුරු ලොකු හිමිගේ දෑතෙහි දෙපා සත්වරිගයක් නිවන් පමුණන මහා පින්න බිඳලනු එපා